නවත්ත කනිල්ල බල දෙන්නගේ රණ්ඩුව. ඔහොම රණ්ඩු වෙලා දන්සලක් දෙන්න පුළුවන්ද කියපන්කෝ. ඉතින් චූටියා මේක මගේ වරදක් නෙමෙයි ජුනියර්නේ මෙතන සද්ද දාගෙන ඉන්නේ. මොකා සද්ද දැම්මත් කමන්නේ දැන් නවත්තපන්. උඹලා ඕන මගුලක් කරගනින්න. චූටියා මොකද කියන්නේ? දෙන දන්සල මෙතනම තීරණය කරපන් බං. මේ අහපල්ලකෝ රුපියල් 420යි එකතුනේ මුළු ගම වටේම ගිහිල්ලා. එහෙම එකේ අපිට හිතන දේවල් දෙන්න බෑ. උඹලා පොඩ්ඩක් තීරුම් ගනින් බං. ඉතින් බං එහෙමයි කියලා අපිට දන්සල නවත්තන්නත් බෑනේ. ගමේ ඉන්න හැම එකාම හිඟන්න තමයි. නැත්තම් රුපියල් 10 20 දෙයිද? හරි. නැත්තම් අපි මෙහෙම කරමුකෝ. අපි කට්ටිය සල්ලි දාමු. මොංගල්ද? සිරාවට? අතේ රුපියලක් නෑ බං. මොකද කියන්නේ? කට්ටියට කී දැම්මකද කියපන්කෝ. චූටියා මං ගාව එකතු කරපු රුපියල් 275ක් විතර තියෙනවා. හරි 300ක්ම දාගනින්කෝ. හරි. බෝටියා 300යි. ඇයි නෙමෙයි යකෝ? දන්සල්ල කීයක් දෙනවද? කණ්ඩුල ධාතු සේන වගේ වෙන්න එපා. එකපාර දෙන එක ලොකු ගාණක් දීපන්. එකතු කරපුව එච්චර ගාණක් නෑ. මතක හැටියට 99ක් 98ක් වගේ තිබ්බේ බං. ඒත් අපේ ගේ වටේ තියෙන දෙකේ කාසේ රුපියල් 100 එකතු කරපුවා තමයි. හරි එහෙනම්. ඒ දෙකේ කාසේ රුපියල් 100 එකතු කරලා 99ක් තියෙනවනේ. තව රුපියලක් දාලා 100ක් ලියා ගන්න. නදෝකින් හිඟන්න. ජොනියා උඹ කීයක් දෙනවද? ජෝඩියා එකතු කරපු රුපියලක් වන්නේ නේ මං ගාව. ඒමයි කියලා හරියන්නේ සල්ලි දෙන්න ඕන. රුපියල් 10ක් විතර දුන්නම මතිද? රුපියල් 10 රෝල් කරලා ගහගනින් පොකේ. පිස්සුද බං ජොනියා ආතල් දෙන්න එපා. දෙකපාර කියපන්කෝ දෙන ගාන කීයද කියලා. වැඩේ කරන්න බෑනේ ඕම. හරි. කණ්ඩුලේ රුපියල් 100යි නේ. ලියා ගනින් 101යි. මම 101ක් දෙනවා. හරි එහෙනම්. ආරෝග්‍ය 300යි. කණ්ඩුලයාගේ 100යි 400යි. එතකොට උඹගේ 101යි 300යි 400යි 501යි. බන්ටියා උඹ කීයක් දෙනවද? මෙතන කීයක් ඇදිද? ලියා ගනින්කෝ 420යි මම. අඩෝ සිරාවට ඔබ මාර බඩුවක් නේ. හරිනේ එහෙනම් සල්ලි ටිකක් තියෙනවා. තව කීයක් හරි ගෙවල් වලින් ඉල්ල ගන්නත් පුළුවන්. මම රුපියල් 10ක් විතර දාන්න. අඩෝ සිරාවටද? හරි එහෙනම් දැන් කියහන්ලකෝ දෙයියනේ කියලා සුපනකටින් දකුණු කකුල පෙරට තියලා මොකද්ද අපි තියෙන දන්සල? චූටියා බජට් එකට කැපෙන්න පුළුවන් එකක් දෙමු. නැත්තම් අන්තිමේදී චාටර් වෙන්න වෙන්නේ මුළු ගමේම හොඳේ. මට නම් තේරෙන්නේ නෑ බං. උඹලම කල්පනා කරපල්ලා. චූටියා දුන් තෙල්පත් දන්සලක් දෙමුද? නැත්තම් කාබත්? අපි පයි ප්‍රයිස් දෙමු. යකෝ හාල් කිලෝ 4-5ක් කරගෙනද මේ දන්සල දෙන්න හදන්නේ? රුපියල් 2000ක්වත් එකතු වෙලානේ. මුන්ට මොල්ද? දැන් ගමේ උන් දන්නවද මොනවද දන්සල්ල දෙන්නේ කියලා? එහෙමම දන්නේ නෑ බං. අපි කිව්වෙත් නෑ උන් ඇහුවෙත් නෑ. දන්සල කවදද කියලා උන් දන්නෙත් නෑ බං. චූටියා හැබැයි මම හැම එකාටම කිව්වා අනිද්ද අපේ දන්සල කියලා. ඔය කරලා තියෙන ඇට නැති ගස්ලබ්බා. ඔබට මෝල් දියකෝ අනිද්ද කොහොමද දන්සල දෙන්නේ මෙච්චර සල්ලි අඩුවෙන් ඉන්නකොට? ඉතින් හරි. අපි තියෙන විදියට දෙමු. බත් දන්සලක් ඕකේ. හරිනේ. බත් දන්සල? මුන්ට පිස්සුද? බත් ඇටේ තමයි ගමේ උන්ට බෙදන්න වෙන්නේ. ඇටේ බෙදලා හරි කමන්නේ දන්සලක් දෙනවා. අපේ ගමේ එකටවත් දන්සලක් දී ගන්න බෑනේ බං. එහෙමකි අපි බත් ඇටේ හරි දෙමු. ඇටේ දීලා අන්තිමේදී අපේ ඇටෙත් නැති වෙන පොටක් තමයි මේ වෙන්නේ. එහෙනම් වැඩේ හරි මචං. අනේ මන් දන්නේ නෑ බං. හරි එහෙනම්. අපි දන්සල්ල බඩු ගේන්න කොළඹ යමු. කොටුවේ අඩුයිනේ. බඩු අරන් එන්න පුළුවන්. කොටුවට ට්‍රීවිල් එක ගියා රුපියල් 2000ක් ගන්නවා. අපිට එකතු වෙලා තියෙන රුපියල් 2000යිනේ බං. බස් එකේ යමු. බස් එකේ ගියත් 3-4 දෙනෙක් යනකොට කොහොමද යන්නයි එන්නයි දෙකටම රුපියල් 800ක් 900ක් යයි බං. ඊට පස්සේ බඩු ගන්න ඉතුරු වෙන්නේ රුපියල් 500ක් 600ක් නේ බං. එහෙනම් කණ්ඩුලයාගේ බයික් එකේ යම. ඔව් උඹලගේ තාත්තා පෙට්‍රල් දානවනේ මේ කොළඹ යන්න බඩු ගේන්න. අනේ මගේ අකවුස ගන්න නැතුව හිටපන්. අනික බයික් එකක් මගේත් නෙමෙයි. මට ලයිසනුත් නැහැ. පොලිසියෙන් ඇල්ලුවොත් එමෙ 25යි. අනේ මේ පිස්සු කතා කරන්නේ නැතුව හිටපන් ජොනියා. යකෝ දන්සලක් දෙන එක හිතන තරම් ලීසි නෑනේ. අපි එකපාර හිතුවා දෙමු කියලා කිව්වා. දැන් දෙන්නේ කොහොමද බං? අපි එහෙනම් පයින් යමු. පයින් කොළඹ ගිහිල්ලා එනකොට දවස් 3-4ක් යයිනේ. අනික දන්සල දෙනවා කියලා තියන්නේ අනිද්දා. මේ ගොන්හරක් ජොනියානේ කියලා තියන්නේ. එහෙනම් කරන්න දෙයක් නෑනේ බං. අපි පයින් පුළුවන් තරම් දුර ගිහිල්ලා ඊට පස්සේ මොක හරි නගිමු. ඊට පස්සේ දාගෙන යයිනේ කොළඹටම. දැන් කවුරුද යන්නේ? මමත් එනවා. මාත් එනවා. මමත් එනවා. යකෝ බණ්ඩාගාරික මම කොහොමත් යන්න එපේ. අන්තිමේදී වංචාව වලට අහු වුණොත් ඒ උඹලව හැම දෙයකම ගණන් මිනුම් ලියන්න ඕන. ගමේ උන් ඉදිරිපත් කරන්න එපේ. ඔව් අපේ ගමේ ඉන්නේ කැලණින් ගන්න ටිකට රුපියල් 10 20 දීලාද උන්ට ගණන් මිනුම් පෙන්නන්න ඕන. අනේ මගේ අකවුස ගන්න නැතුව හිටපන් ජොනියා. හරිනේ නං. තව පැයකින් කට්ටියම සෙට් වෙමු. හන්දිය කඩේ ගාව හිටපන් ඔක්කොම උන් ටික හරිද? මං ටක් ගාලා ගිහලා ගෙදරට කියලා එන්න. චූටියා හිටපන් මාත් එනවා යන්න.
ෆෝන් එකට රීලෝඩ් එකක් දාගත්තා නම් හරි මේකෙන්. පැකේජ් එකත් ඉවර වෙන්න ළඟයිනේ. කණ්ඩුල මට ඔය රුපියල් 20ක් දීපන්. සල්ලි ඔක්කොම මං ගාව තියාගන්නම්. හරි එහෙනම් මං බයික් එක දාලා එන්නම්. ඔය කණ්ඩුලේ හරි පණ්ඩිතයා බං. කියන සිංහලයක් තේරෙන්නෙත් නෑ ඕකට. ඌ හිතාගෙන ඉන්නේ ඌ මේකේ රජ්ජුරුවෝ කියලා. ඌ හිතනවා ඇති අපි ඌගේ සුල්දාදුවෝ කියලා. අනේ ඌගේ අප්පට ගියා අපි. ජොනියා හන්දේ කඩෙන් ප්ලේන් ටිකක් ගහමුද ගිහිල්ලා? මේ උඹ ගාව සල්ලි දිනවද බං? ප්ලේන් ටිකක් ගාන ගමන් බනිස් ගෙඩියකුත් අරගෙන දෙකට බෙදාගෙන කමු අපි. බය වෙන්න එපා සල්ලි දිනව මං ගාව. හරි එහෙනම් යමන්කෝ. වසන්තයේ කෝබෙසින මගේ හදවත පාරයි ඔබේ කතා බඩත් කිනිලිප නිවී ගියා මට ඉන්නට නම් බෑතරා වෙලා සුදු මැණිකේ මගේ රත්තරන්. අම්මේ අන්න පුතන් දියවිලා. මොකද පුතේ වෙලා තියෙන්නේ? මොකද කේ ගහන්නේ? අම්මා මොකද කියනවනම් අපි මේ පාර දන්සලක් දෙනවා. අන්න ඒක හොඳයි පුතා මගේ අත්තා පනත්තා කිත්තා කිරිකිත්තා එතනින් එහාට හිටපු හැම කිත්තලාම දන්සල් දුන්න අපේ මේ ගමේ අමාල නෑනේ උයි. තමුසලේ කට්ටිය දන්සල් දුන්න කියලා. තමුසල ඇත්තටමද කිව්වේ? මේ විකාර කතා කරන්න නැතුව ඉන්නවකෝ මම මගේ දරුවත් එක්ක කතා කරන්නේ මොනාද පුතේ දන්සල්ට දෙන්න ඉන්නේ මේ පාර අපි දෙන්නේ ඉන්නේ බත් දන්සලක්. ඔව් අංකල් අපි මේ පාර දෙන්නේ මුළු ගමේම මුළු රටේම තියෙන විශාලම බත් දන්සල. මේකට ගන්න දන්සලක් ආයි ජීවිතේටවත් හොයන්න බැරි වෙන්න දෙන්නේ අංකල්. දැන් උච්චර ලොකු දන්සලක් දෙන්න සල්ලි කොච්චරක් විතර තියනවද ඔයගොල්ලෝ ගාව? අම්මා හාල් කිලෝ කීයක් විතර ඇයිද ගමටම දන්සල දෙන්න? ගමටම දෙන්න නම් පුතේ කොහොමත් හාල් කිලෝ 50ක් 60ක් අන්න ඒ අතරවත් උයන්න ඕන. බූටියා දැන් හාල් කිලෝ එකක් කීයද බං? දන්නේ නැහැ ඉතින් අම්මලානේ ගෙනල්ලා උයන්නේ. අපි කරන්නේ ඒව කණ එක විතරයිනේ. අපි ඕවල ගණන් හොයන්නේ නෑනේ බංචූටියා. ආපන් උඹලා කියම්මගින්න. මයි අම්මා හාල් කිලෝ එකක් කීයද දැන්? හාල් කිලෝ එකක් 230යි 250යි 280යි ඔය ගණන් වල තමයි තියෙන්නේ. මගේ පුල් සප් එක දෙනවා මගේ පුතේ උඹට අපේ අම්මා කිව්ව එක තේරුණාද බූටියා? චකෝ හාල් කිලෝ එකක් 200 ගණන්. ඒ මදින හාල් කිලෝ 60ක්වත් උයන්න ඕන. හාල් කිලෝ 60ට 200 ගාන තිබ්බත් කීයක් විතර එනවද බං? මගේ මේ පොඩි මොලේට එච්චර ලොකු ගාණක් එකතු කරන්න බෑ. මගේ අතේ ඇඟිලිත් මදි එච්චර නෑ බං අතේ ඇඟිලි. යකෝ රුපියල් 2000යි තියෙන්නේ. පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද නෑ තාත්තා මොකුත් ප්‍රශ්නයක් නෑ. අපි දෙන්න ගිහිල්ලා එන්න. පොඩි වැඩකටත් එක්ක ආවේ. අර ඇට නැති ගස් ලබ්බා කිව්වා විදියටම මේ පාර දන්සල් නම් දෙන්න වෙන්නේ නෑ බං. බත් ඇටේ තමයි දෙන්න වෙන්නේ. හාල් කිලෝ එකක් හරිතර අරගෙන. ඕයි. එතකොට හාල් විතර කරන් හරියන්නේ නෑනේ. බත් කන්න හොදි මාළු වලට මොකද කරන්නේ? ඒ වලට මාව කන්න කියනවා. වරෙන්කෝ යන්න. බලන ඕයි මගේ පුතා මගේ නම තියෙනවා ගම බබලවන්න පුළුවන් මගේ පුතා වගේ එඩිතර කොල්ලෙට්ට විතරයි නැත්තම් ඔහොම තනි කෙලින් එක හයියට එක පිම්මට දන්සලක් දෙන්න කොල්ලු ටික සෙට් කරගන්න නෑනේ අනේද කියන්නේ මම දන්නේ නැද්ද තාත්තයි පුතාව අනේ අනෝයි යන්නේ පාර වෙසක් එකට බිස්නස් මාර විදියට අඩුයිනේ මිනිස්සෙක් ඉන්නවත් නෑනේ කඩේ පැත්ත පළාතක හාල් ටික පුස් කරනවා ඒ විතරද විතර ටික නරක් වෙනවා බන්ටියා තේ කඩේ තේ නම් පේන්න තියෙනවා බනිස් ගෙඩියක් පේන්න නෑනේ බං හරි ඒකට කමක් නෑ වරෙන්කෝ යන්න අපි හොඳ තේ එකක් ගහලා අපි යමන් ඊට පස්සේ වැඩේට සල්ලි මං ගානේනේ ඒක ගැන බරක් තියාගන්න එපා මූට සුහිප් එකක්වත් ඇදිලාද මූ ජීවිතේටවත් කාටවත් ටොපියක්වත් තරන් දෙන්නේ නෑනේ අද ප්ලේන් ටියකුත් ගාලා බනිස් ගෙඩියකුත් තරන් දෙන්නම් කියලා කිව්වා මට හිතා ගන්න බැරි මියා මොන පැත්තෙන්ද නැගිටලා තියෙන්නේ කමක් නෑ ඕක මොන පැත්තෙන් නැගිට්ටත් ඕක ගානේ අපිට කන්න අරන් දෙනවනේ මුදලාලි මොකෝ මුදලාලි අපි දෙන්නට සුපිරි ටී දෙකක් දෙන්න පට්ට තිබයි ඉන්නේ හරි කොල්ලෝ දැන් දෙන්න විනාඩියක් දෙනවද මේ කිමුල බනිස් නැද්ද නෑනේ ටී බනිස් නෑනේ ජෑම් පාන් නෑනේ ඩබල් බනිස් නෑනේ මුගෙන් ආනා හැම එකම නෑනේ ඔයට වඩා හොඳ කඩේ වාලා ගෙදර ගියා නම් මිනිස්සුන්ට තේකක් බීලා කන්න මොනවාරි තියෙන්නේ පෙయ్యෝයි මගුලක් කතා කරන්න එපා කොල්ලෝ සංසාරෙම පාවෙලා තියෙන්නේ මොකෝ ඔය පාවෙලා තියෙන්නේ මෙන්න මේකයි කාරණාව මේ ඔහේගේ පම්පෝරිය අපි අහන්න මුලින්ම ගිහලා තේක හදාගෙන එනවා පට්ට දිබායේ ඉන්නේ
අද බන්ටිය ගාන්නේ තේක ගහන්නේ. බය වෙන්න එපා සල්ලි තියෙනවා. 420ක්ම තියෙන්නේ. දැක්කනේ අපේ කොල්ල ගාව සල්ලි තියෙනවා. හරි හරි ඔහොම ඉන්නකෝ එනා. බන නියම කොල්ලෙක් තමයි බං. චූටියයි. බූටියයි. කණ්ඩුලෙයි තුන්දෙනාම ගියාට පස්සේනේ මට කතා කරේ එක පයින්ම. මේකනේ බං. ඔච්චර තොගයකට අරන් දෙන්න ගියොත් එම අතේ තියෙන සල්ලි ඉවර වෙනවා. මට රීලෝඩ් එකක් දාගන්නත් තියෙනවා. ප්ලේන්ට් දෙක ගාලා හිමීට යමන්. දන්සලේ වැඩේ නැගලයි නේද බං? සල්ලි ඇති වෙයිනේ. අපෝ සල්ලි ඇති. දැන් තියෙන සල්ලිම මදිද? මෙන්න මල්ලි තේ දෙක. මේ මගුල හැදුවේ ඇල් වතුරෙන්ද? දුමක් යන්නේවත් නැහනේ. කිසිම රස්නයක් නැහැ. ආ මල්ලි ඔයාගේ එකත් මට නම් මේක 7-5ක් වටින්නේ. බීලම් බලමුකෝ රායිද කියලා. මම ඉස්සෙල්ලා කියන්න ගිය කතාව කියන්නද මල්ලිලාට? කියන එක කියන්න වැඩ තියෙන අපි දන්සලක් දෙන්නේ යන්නේ. මොනවද දන්සල? බත් දන්සලක් තමයි ඉතින්. සල්ලි එහෙම ගොඩක් එකතු වුණාද දරුවෝ? මොන පිස්සුද අංකල්? ගමේ ඉන්නේ පාට්ට හිඟන්නෝ. යන හැම ගියකින්ම එක්කෝ 10යි නැත්තම් 20යි. උපරිම එකෙක් 100ක් ලියලා දිනවා. ඒ යකා ඒ 100 දුන්නෙත් නෑ. දන්සල දෙන්න තියෙන සල්ලි ඇතිද? මොනා කරන්නද ඉතින්? බත් ඇටේ හරි දෙන්න තමයි අපේ කල්පනාව. ගමට දන්සලක් නෑනේ ඉතින්. ඕගොල්ලන් කැමති නම් මම මෙහෙම යෝජනාවක් කරන්නද? මොකද්ද? මේ එකක් කියන්න. දන්සලට ආධාර දෙන්න යනවා නම් රුපියල් 20 වල් නම් එපා හොඳේ. දන්සලට යන හැම බඩුවක්ම මන් දෙන්නද? හාල්, පොල්, බිත්තරක් දෙමු. ඔක්කොම දාලා මම දෙන්නද? ඕගොල්ලන් දන්සල දෙන්න. මම බඩු දෙන්නම්. මොක? ඇහුන්නේ? දන්සලේ බඩු ටික මම දෙන්නම්. ඕගොල්ලන් දන්සල තියන්න. අංකල් සිරාවටද ඔය කියන්නේ? සීරාවට තමයි. බන්ටියා මේ ඉන්නේ දෙයියෙක් වගේ මිනිස්සෙක් නේ. පිස්සුද අංකල්? මේ දෙයක සුපිරි. අංකල්ගේ කඩෙත් හොඳයි. මේ බඩු ඔක්කොම දෙනවද? මං දෙන්නම් කිව්වනේ. කවදද දන්සල තියෙන්නේ? දන්සල තියෙන්නේ නම් අනිත්තා. අපිට හෙට බඩු ටික ලැබුණා නම් ඇති. හරි එහෙනම් මං බඩු ඔක්කොම හෙට අරගෙන ඉන්නම්. කොහෙද දන්සල දෙන්නේ? බන්ටියා අපේ නම්බරේ දීපන් අංකල්ට. හරි අංකල් ගහගන්නකො 0.78යි. යකෝ පට්ට chance එකක් නෙමේක. වෙලාවට අරුත් එක තේකක් බොන්න ආවි. චූටියට මේ ආරංචිය දුන්න කියන්නේ චූටිය කලන්ත දාලා වැටි. ඒ බන්ටියා නම්බරේ හරියට දීපන්. මේක හරියන්නේ නැහැ බෝටියා. මේ දන්සලේ වැඩේ අපි නවත්තලා දාමු. මේක කරන්න බෑ බං. මේ පොඩි සල්ලි වලින් කොහොමද බං ඔච්චර ලොකු දන්සලක් දෙන්නේ? ගමේ හැම එකාගෙම ගුටි කන්න වෙයි. ඒත් එකතු කරපු සල්ලි වලට මොකද කරන්නේ? ආයි ගෙවල් වලට ගිහලා බෙදලා දාමු. වෙන කරන්න දෙයක් නැහනේ. ඒ චූටියා මේ වරෙන්කෝ. ජොනියා නේදර වරෙන් යන්න බලන්න. උඹ දන්නවද වෙලා තියෙන වැඩේ? ඔව් බං මම දන්නවා. අපි මේ පාර දන්සල නවත්තලා දාමු. මේ සල්ලි වලින් දන්සල කරන්න බෑ. අපේ අම්මා කිව්වා හාල් කිලෝ 60ක් 70ක් විතර ගේන්න ඕන කියලා දන්සලක් දෙන්න. එහෙම වෙලා තියෙනකොටද මේ රුපියල් 2000න් දන්සලක් දෙන්නේ බං? ඔබ දන්නේ නෑනේ අද දිවියන් අපගේ මෝන බැලුවා කාලෙකට පස්සේ මොකද මෙච්චර මේ සන්තෝෂෙන් සින්දු කියන්නේ? ඇයි බං තේරෙන්න කියපන්. අර හන්දියේ කඩේ කාව දන්නව නේද? තේවි කුණන සිල්ලර බඩුකාරයා. ඉතින් ඌ අපිට දන්සලට ඕන හැමදේම දෙන්නම් කිව්වා. හාල් පොල් බිත්තර හැම එකක්ම මිනිහා දෙන්නම් කිව්වා. අපිට කිව්වා දන්සල කරන් යන්න කියලා. මිනිස්සු ආතල් දෙනවා. ඒත් වෙසක් එකට ආතල් දෙන්න එපා හරිද? අඩෝ ආතල් නෙමෙයි සිරාවට කියන්නේ. දන්සල දෙන්න බඩු ටික හෙට දෙන්නම් කියලා කිව්වා. දැන් යමන් තැනක් ලෑස්ති කරගන්න. බැනර් එකක් ගන්න එපෙයි. අඩෝ උඹ කියන විදිහට එතකොට අපිට රුපියලක්වත් යන්නේ නැද්ද? උඹට පිස්සුද එක සතයක් යන්නේ. මිනිහා තමයි මිනිහාගේ කඩේ ගානේ ඔක්කොම බඩු අපිට දෙන්නම් කිව්වා. හරි එහෙනම් ගමේ උන්ට ඇස් රතු වෙන්න ගමේ උන්ට ඇඬෙන්න දෙමු මේ පාර සුපිරි දන්සලක්. වරින් යන්න. වෙලාවට අපි පේන්ටියක් ගහන්න ගියේ. පේන්ටිය ගහන්න ගියේ නැත්තම් ඔක්කොම හබක් නේද? දන්සල නවත්තන්න චූටි ආවේ. මේ අර එකතු කරපු සල්ලි මීට අංගල තියාගනි. පස්සේ කඩේකට ගිහලා මොනවා හරි කන්න. යකෝ දැන් කඩේකට ගිහිල්ලා කෑවි සල්ලි වලින් තමයි. මොහිජෝ දන්නේ මගේ සල්ලි කියලා. අපරාදි මේ බඩු ටික විසි කරන්න ඕනේ නෑනේ. පුස්සෙල්ලුවා කියලා මහලු කුදියන්නේ. ගමේ උන්ට කොල්ලු ටික දන්සල දෙයි. බිත්තරක් ටික සවුත් වෙලා තියෙන්නේ. කමක් නෑ මගේ නම යන්නේ නෑනේ උන්ගේ නමනේ යන්නේ. උන්ට ඕන විදිහට දන්සල දෙයි ගන්න කිව්වම ඉවරයි. මගේ සවුත් වෙලා තියෙන බඩු ඔක්කොම ටික උන්ට දෙනවා දන්සල දෙන්න. පරිප්පු ඔක්කොම පුස්සල්ලලා. ඒ ඔක්කොම ටික ගෝණියකට දාලා දෙන්න ඕන කොල්ලොන්ට. අදම පැක් කරලා දැම්ම නම් ලීසි. මට කඩියස් කරන්නත් දෙයක් නෑනේ එතකොට. ගමේ උන්ට ඉතින් බඩේ අමාරුවක් විතර හැදේ වෙන මොකුත් වෙන්නේ නෑනේ.
සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරගෙනම යන්න. ලයික් එකකුයි කමෙන්ට් එකකුයි මතක ඇතුව දාන්න. මං චූටි පොටි. Thank you friends.